සමහර ප්‍රශ්න ආපු දවස්වල හිතුණා නේද කවද මේවා විසඳෙයිද දන්නේ කවද මට hina වෙලා ඉන්න ලැබෙයිද දන්නේ කවද මගේ මේ දුක අඩු වෙයිද දන්නේ කවද මේ ප්‍රශ්න විසඳෙයිද දන්නේ අනේ මේව නම් කවදාවත් විසඳෙන එකක් නෑ හැමදාම දුක් විඳ විඳ තමයි මට ඉන්න වෙන්නේ එහෙම හිතලා නැද්ද එහෙම හිතනවා මං කියනද පොඩි වැඩක් කරන්න හරි මතක් කරගන්න මීට කලින් අඬලා තියෙනවද ජීවිතේ ඈ අඬලා තියෙනවනේ හරි මීට කලින් ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු දවස සහ ඒ අඬපු ප්‍රශ්නේ මතක් කරගන්න හරිද මතක් කරගෙන අද ගෙදර ගිහිල්ලා අද රැට එදා තරම් පුළුවන් නම් හිතලම අඬන්න පුළුවන්ද කරන්න ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු ප්‍රශ්නය අද ගෙදර ගිහිල්ලා මතක් කරගත්තා වෙන එදා පළවෙනි දවසේ අඬපු තරම් පුළුවන් නම් අද රැට ගිහිල්ලා හිතලම අඬන්න එහෙම පුළුවන්ද කරන්න තේරෙනවද එතකොට මේකේ ස්වභාවය හරිද අද ඔබට එදා ඒ ප්‍රශ්නේදී ඇඬුවා ඒ අඬද්දි හිතුණා කවද මේක විසඳෙයිද කියලා හැබැයි අද ඔබට හිතලවත් එදා තරම් අද අඬන්න බෑ තේරෙනවනේ ස්වභාවය සමහර ප්‍රශ්න එන දවස් තියෙනවා මේ ටික හොඳට මතක තියාගන්න ඒ ප්‍රශ්න එන දවස්වල හිතෙනවා ඒ දවස්වල ස්වභාවය තමයි රැට නිින්ද යන්නේ කොච්චර නිදා ගන්න හැදුවත් නිින්ද යන්නේ කන කෑම එක කා ගන්න බෑ ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා හැම වෙලාවෙම මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා කොච්චර අය මාත් එක්ක හිටියත් මම තනි වෙලා කියලා හැඟීම දැනෙන්න පටන් ගන්නවා මේ ගොඩාක් පිරිසක් ඉන්නවා මාත් එක්ක හැබැයි මම තනි වෙලා කියන හැඟීම දැනෙන්න පටන් ගන්නවා ඒ දැනෙන හැඟීමත් එක්ක මම වෙන් වෙලා කියන හැඟීම දැනෙනවා ඒක දැනෙන්න පටන් ගත්තාන් පස්සේ ඒකේ අවසානෙටම ගියාම මට මංවත් නැහැ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවද නැද්ද හිතනවා මැරෙන්න හිතන වෙලාවල් එනවා මැරෙන්න හිතන දවස් එනවා මේ ප්‍රශ්න විසඳන එකක් නෑ මැරෙන්න ඕනි කියලා හිතන දවස් එනවා හැබැයි එදාට මම මේ අද කියපු ටික මතක තියාගන්න ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳනවද නැද්ද විසඳනවා එදාට කවදාවත් හරිද ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට ඒ විඳවන වෙලාවට එදාට කවදාවත් ඔබ හිතන්න එපා ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න එපා. පැහැදිලිද කියන එක මේක හොඳට මතක තියාගන්න. හැඟීම් වලින් අන්ත වෙච්ච වෙලාවට, ගොඩක් දුක් වෙන වෙලාවට, වේදනාව විඳින වෙලාවට එදාට කවදාවත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඇයි මට එහෙම වුනේ? මම මෙන්න මෙහෙම කරා නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. මං එදා මේ දේ නොකරනම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. අපරාධ එහෙම නොවෙන්න මට මේ දේ කරන්න තිබ්බා. ඇයි මට එහෙම වුනේ? මම මේ දේ කරොත් ඒක එහෙම නොවේයි. ඒ දේ නිවැරදි වෙයි. ඒක හරි ගස්ස ගන්න පුළුවන් මම මෙහෙම කරොත්. එහෙම හිතන්න ඔබ ගැන කලකිරෙන්න පටන් ගන්නවා. එහෙම හිතන්න ඔබ ගැන විඳවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඔබ එපා වෙන්නේ මැරෙන්න හිතනවා. ඒ නිසා ආරාධනා කරනවා අන්න ඒ වෙලාවට ඉවසගෙන ඉන්න. කාලයට ගත වෙන්න දෙන්න. උත්තර හොයන්න එපා. ඇයි එහෙම උනේ? එහෙම නොවෙන්න නම් මම මොකද කරන්න ඕනේ? එහෙම හිතන්න එපා. කාලය ගත වෙන්න දෙන්න. කාලය ගත වෙන්න මේකේ ස්වභාවය තමයි මෙන්න ඒ වාක්‍ය මතක තියාගන්න. මෙයත් වෙනස් වනු ඇත. මොකද්ද? මෙයත් වෙනස් වනු ඇත. මේ ලෝකේ සියලු දේ වෙනස් වෙනවා. ඔබ අද විඳවන ප්‍රශ්නේ අද අමාරු ඇති. අල්ලගෙන ඉන්න අමාරු ඇති. ජීවිතේ හරි අමාරු ඇති. හැබැයි මේ මොහොත ගත කරන්නනේ. මේ මොහොත ගත වෙන්න දෙන්න. ගත වෙන්න කාලය යන්න ඔය දුකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක රජ කෙනෙක්ට ඕනේ වුණා එයාගේ ජීවිතේ එයාට මොන ප්‍රශ්නාවක් ඒක විසඳ ගන්න පුළුවන් විදිහේ උත්තරයක්. මහමෙතුරුන්ට කිව්වම මහමෙතුරු ගිහිල්ලා ඒක ඍෂිවරයෙක් හම්බුණා. දක්ෂ ඍෂිවරයෙක් හම්බුණා. ඒ ඍෂිවරයාට ගිහින් කිව්වා අපේ රජතුමාට රත්තරන් වටින වචන ටිකක් ඕනේ මොන ප්‍රශ්නාවක් ජීවිතේ හදාගන්න. රජතුමාට ඒ ඍෂිවරයා දුන්න මුද්දක්. මේ මුද්ද ගිහිල්ලා රජතුමාට දෙන්න මුද්ද ඇතුලේ තියෙන වචන ටිකක් ලියලා. රජතුමාට කියන්න ජීවිතේ අමාරුම ප්‍රශ්න එනකන් මුද්ද ගලවන්න එපා. අමාරුම ප්‍රශ්න ආපු වෙලාවට මුද්ද ගැලෙව්වා. ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා කිව්වා. රජතුමාට මුද්ද ගිහිල්ලා දුන්නා. රජතුමා මුද්ද ඇඟිල්ලට දාගත්තා. කාලය ගත වුණා. ටික ප්‍රශ්න ආවා. එක දවසක් සතුරු ආක්‍රමණයක් ආවා. රජතුමාට හිටපු සේනාවත් එක්ක රාජ්‍යයෙන් පලා යන්න වුණා. පලා යන වෙලාවේ තේරුණා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මම මුද්ද ගලවලා බලන්න ඕන. මුද්ද ගැලෙව්වා. මුද්ද ඇතුලේ තිබ්බ ලියලා මොකද්ද? මෙයත් වෙනස් වනු ඇත. මොකද ලියලා තිබ්බේ? මෙයත් වෙනස් වනු ඇත. අද ලියලා ගිහිල්ලා ගෙදර බිත්තිය ගහලා ලිව්වත් පාඩු නෑ. පේන තැනක ලියලා තිබ්බත් පාඩු නෑ. මේ හැමදේම වෙනස් වෙනවා. ඒක හරි වටින වචන ටිකක්. තිබ්බ මෙයත් වෙනස් වනු ඇත. රජතුමා පරාද වෙලා හිටියේ. රජතුමා තේරුම් ගත්ත මෙයත්
වෙනස් වනු ඇත. ජයග්‍රහණයකට මගේ පරාජය මං හරවනවා. සේනාව සන්නද්ධ කරගත්තා. සතුරන්ට එරෙහිව නැවත ආක්‍රමණය කරා. තමන්ගේ රාජ්‍ය නැවත ලබා ගත්තා. රාජ්‍ය ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරපු වෙලාවේදී රජතුමාට හරි සතුටුයි. ලොකු සාදයක් සංවිධානය කරා. හිතවත් රජවරුන්ට, මහ ඇමතිවරුන්ට හිටපු අයට කතා කරලා හොඳ සාදයක් සංවිධානය කරා. රජතුමා සාදයේ වෙලාවේ හරිම සතුටින් නටල ගායලා විනෝද වුණා. ඒ ඉන්න වෙලාවේ රජතුමා නිකමට වගේ මුද්ද ගැලෙව්වා. මොකද්ද මුද්දේ තිබ්බේ? මෙයත් වෙනස් වනු ඇත. රජතුමාට තේරුණා මේ සතුටත් වෙනස් වෙනවා. ඒකයි මේකේ ස්වභාවය. පැහැදිලිද කියපු එක? එහෙනම් අපි මේ ගත කරන හැම ප්‍රශ්නයක්ම වෙනස් වෙනවා. හැම සතුටක්ම වෙනස් වෙනවා. හැම දුකක්ම වෙනස් වෙනවා. ඒ ASCII අපිට ජීවත් වෙන්නම වෙනවා. ලස්සනට ජීවත් වෙන්න. තේරුණාද ඒක? හරි. ඊළඟ එක. තේරෙනවද ප්‍රශ්නේ එකේ පොඩි වෙනසක් තියෙනවා කියලා? ජීවිතේ එක එක වයස්වල තියෙන ප්‍රශ්න වෙනස්ද නැද්ද? වෙනස්. එකම ගෙදර, එකම සමාජයේ, එකම තැන ඉන්න වයස් දෙකක කෙනෙක්ට එන ප්‍රශ්න වෙනස්ද නැද්ද? එන ප්‍රශ්න වෙනස්. අවුරුදු 10 දී එන ප්‍රශ්න වෙනස්. අවුරුදු 20 දී එන ප්‍රශ්න වෙනස්. ඒ කාලවලදී එන ප්‍රශ්න වෙනස්. ජීවිතේ වැඩියෙන්ම අසාර්ථක වීම, ජීවිතේ වැඩියෙන්ම පරාජය වීම, ජීවිතේ වැඩියෙන්ම අහිමි වීම සිද්ධ වෙන්නේ මොන කාලෙදිද? අපි ගත කරන මේ ජීවිතේ අදකින් තියෙන මොන කාලෙදිද? තරුණ කාලේ. තේරෙනවද කියන එක? තරුණ කාලේදී ප්‍රශ්න වැඩි. තරුණ කාලේදී ස්වභාවය තමයි කරන පළවෙනි දේ ගොඩාක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි දේ නෙමෙයි පළවෙනි සියල්ලම ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි සියලු ජයග්‍රහණ පරාජයන් බවට ගොඩාක් දුරට තරුණ කාලේදීපත් වෙනවා. පළවෙනි සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් බවට පත් වෙනවා. පළවෙනි හිමිවීම අහිමි වෙනවා. ඒක තමයි තරුණ කාලේ ස්වභාවය. ඒක තමයි තාරුණ්‍ය ජීවිතයේ ස්වභාවය. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි ළමා කාලයේ ඉඳන් වගකීම් සහගත ජීවිතයකට හුරු වෙන්න නම් තරුණ කාලෙදී ප්‍රශ්න එන්නම වෙනවද නැද්ද? ප්‍රශ්න එන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක අපිට කරන්න තියෙනවා විකල්ප දෙකක්. එකක් ප්‍රශ්න වලින් පැනලා යනවා. අනිත් එක ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා. ජීවිතය වෙනුවෙන් අපි මොකද කරන්න ඕනේ? ප්‍රශ්න වලින් පැනලා යන එකද ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන එකද? මොකද කරන්න ඕනේ? ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙනවා. තේරෙනවද කියන එක? කුලී වැඩ කරන කෙනෙක්ට අවුවට යන්නම වෙනවද නැද්ද? අවුවට යන්නම වෙනවා. එයා හිතුවොතින් මට අවුවට යන්න බෑ, මට කලන්තේ දානවා, මට මේ අවුව දරා ගන්න බෑ. එහෙම කියලා හිතුවොතින්, එහෙම හිතලා මෙයා අවුවට යන එක නැවැත්තුවොතින් අනිවාර්යෙන් මෙයාට බඩගින්නේ මැරෙන්න වෙනවද නැද්ද? බඩගින්නේ මැරෙන්න වෙනවා නේ. ඒ නිසා මෙයාට අවුවට යන්නම වෙනවා. පළවෙනි දවසේ මෙයා අවුවට යනවා. පළවෙනි දවසේ තරම් දෙවෙනි දවස අවුව අමාරුයිද? දෙවෙනි දවසේ අමාරු නෑ. දෙවෙනි දවස තරම් තුන්වෙනි දවස අමාරුයිද? තුන්වෙනි දවස අමාරු නෑ. තුන්වෙනි දවස තරම් හතරවෙනි දවස අමාරු නෑ. තේරෙනවද කියන එක? හරිද? කාලයක් ගියාම මාසයක් විතර ගියාම මෙතන ඉන්නවා මේ වැඩිහිටි තාත්තලා නේ. අවුවේ මහන්සි වෙන තාත්තලා ඕනේ තරම් ඉන්නවා. දැන් මේ තාත්තලා අවුවට හුරු වෙලා දැන් සාමාන්‍ය කෙනෙක්ට අවුව අමාරු නාට ඒකට හුරු වෙච්ච කෙනාට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. තේරෙනවද කියන එක? ජීවිතේ සමහර දවස්වල ඔබට ප්‍රශ්න එනවා හිතා ගන්න බෑ ඇයි මට මේ විදිහේ ප්‍රශ්නයක් ආවේ. සාමාන්‍ය මිනිස්සෙක්ට එන්නේ නැති විදිහේ හරි අමාරු නේ අසරණ වෙන ප්‍රශ්න එනවා. හැමදේම නැති වෙනවා. හැමදේම අසාර්ථක වෙනවා. ෆේල් වෙනවා. මතක තියාගන්න මේ වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට එන්නේ නැති විදිහේ අමාරු ප්‍රශ්න ඔබට ආවේ. ඔබ සාමාන්‍ය කෙනෙක් නිසා නොවන නිසා. තේරෙනවද කියන එක? ඔබ සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ නැති නිසා. තේරෙනවද? මම නම් හරි කැමතියි මගේ ජීවිතේ මට ප්‍රශ්න එනවට. ප්‍රශ්න එන්න ප්‍රශ්න ආවේ නැතොත් අපේ ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා නේ. හරිද? මේකේ ප්‍රශ්න නැත්තම් කිසි ගතියක් නැහැ. මං හිතන්නේ ප්‍රශ්න නැති වුණොත් සාංකාය මැරලා යනවා ප්‍රශ්න නැති වුණොත් අපිට. හරිද? දැන් ওই දවස් දෙක ප්‍රශ්නයක් එහෙම නැති වුණොත් මොකෝ වෙන්නේ? ඒට අනිත් හොඳ මරාලයක් පාත් වෙනවා නේ. හරිද? කිසි ප්‍රශ්නයක් ළඟදී උනේත් නැහැ. තේරෙනවද? ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න බෑ මේකේ. ප්‍රශ්න එන්න ඔබ ශක්තිමත් වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් අමාරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අමාරුම ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙනවා කියන්නේ ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා ජීවිතය වෙනුවෙන් සූදානම් කරනවා. එහෙම ජීවිතය වෙනුවෙන් සූදානම් වෙන ඔබට ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා අමාරුම දවස් ගත කරලා ආපු මිනිස්සු ඉන්නවා. තේරෙනවද?
ගොඩාක් ඔය සාර්ථක වෙච්ච හැමදෙනාම ජීවිතේ ගොඩාක් අසාර්ථක වෙච්ච මිනිස්සු. දේවල් අහිමි වෙච්ච මිනිස්සු. ඒ වගේ අයට සාර්ථකත්වයට ආපු දවසට සාමාන්‍ය කෙනෙක්ට එන ප්‍රශ්න ආවන් පස්සේ එයාලට මොකද හිතෙන්නේ? ඕවත් ප්‍රශ්නද? ඕවා ප්‍රශ්නද? දැන් සාමාන්‍යයෙන් එහෙමනේ ඔය කාන්තාවන්ට වඩා පිරිමි අය ප්‍රශ්න වල මුහුණ දෙන වැඩිනේ. දැන් අම්මලා ගෙදර ඉද්දි ගෙදර වටපිටාවනේ බැලන්ස් කරන්න ඕනේ. තාත්තලා එහෙම නෙමෙයි. සමාජයට ඇවිල්ලා මුළු සමාජයක් ඒක බැලන්ස් කරන්න ඕනේ. එතකොට උණක් හැදුනම අම්මට ඒක හරි අමාරු නාට තාත්තලා ඒක දරා ගන්නවද නැද්ද? තාත්තලට ඒක දරා ගන්න වෙනවා. මොකද උණ හෙම්බිරිස්සාවට වඩා අමාරුකම් තාත්තලට මේ සමාජේ තියෙනවා. උණ හෙම්බිරිස්සාව කියලා තාත්තලට අඩියක් පස්සට තියන්න බෑ. තාත්තලට ඒවට මුහුණ දෙන්න වෙනවා. තාත්තලා ඒව ගණන් ගන්නේ නැත්තේ අමාරුවක් නැති නිසා නෙවෙයි. අපහසුයක් නැති නිසා නෙවෙයි. තාත්තලට තියෙනවා ඊට වඩා අමාරු ප්‍රශ්න වල මුහුණ දෙන්න. එතකොට උණක් හැදුනන් පස්සේ තාත්තලා කියන්නේ මේකත් ඒ හැටි ලෙඩක්ද? තේරෙනවද කියන එක? ප්‍රශ්න වලට හුරු වෙන්න. ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. කවදාවත් ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. පැහැදිලිද? හරි. මොකද කිව්වේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. ප්‍රශ්න වෙන්නේ අනුන් නිසා, ප්‍රශ්න වෙන්නේ වෙන දෙයක් නිසා, ප්‍රශ්න වෙන්නේ වෙන කෙනෙක් නිසා කියලා හිතන්න එපා. ඔය ලංකාවේ මිනිසුන්ගේ කොහෙන් ආපු පුරුද්දක්ද මන් දන්නේ නැහැ. හරිද? මොකක් වුණත් අපි හිතන්නේ කවුරු නිසා වෙනවා කියලාද? මේක වෙන්නේ වෙන කෙනෙක් නිසා. අඩුම අපිට කිවිසුමක් ගියොත් මොකෝ හිතෙන්නේ? කිවිසුමක් ගියොත් අපිට මොකෝ හිතෙන්නේ? ඒකටත් හේතුව මමද? කිවිසුමක් ගියොත් ඒකට හේතුව තමන් නෙවෙයි. තමන්ට යන කිවිසුමට පවා හේතුව කවුද? අනිවාර්යෙන් කවුරු හරි බයින ඇති. නේ? හරිද? ඒතර අපි කිවිසුමට පවා වෙන කෙනෙක්ව හේතු කරලා තියෙනවා. ජීවිතේ හැම තැනකම එහෙමයි. විශේෂයෙන් ලංකාවේ, ඉන්දියාව වගේ රටවල මිනිස්සු දුර්වල වෙනවා. දැන් මෙහෙම හිතන්නේ. මම හිතනවා දැන් මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ. මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ගිහලා විභාගයක් ලියන්න යනවා. පේපරේ අතර ගත්තට පස්සේ අහලා තියෙන ප්‍රශ්න ටික හරි අමාරුයි. එක ප්‍රශ්නයකටත් හරියට උත්තර ලියන්න මට බෑ. ප්‍රශ්න පත්‍රය අමාරුයි. අද බණට ඇවිල්ලා වැලිගෙපොළ මේ ධර්මදේශනාවට ඇවිල්ලා කැම්පස් එකට ගිහිලා දවස් 2කට විතර පස්සේ විභාගේ තිබ්බ කියලා හිතන්න. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේකට කියන්නේ දැහත් වට්ටිය නේ? හරි. ඔන්න ඔය දැහත් වට්ටිය මම දැක්කා. දැහත් වට්ටිය හරි පිළිවෙලයි, හරි ලස්සනට තියෙනවා. මේක දිහා මම බැලුවා. හරි මට මේක මතකයි. විභාගයට ගිහිල්ලා පේපරේ ගත්ත ගමන් දැන් මට පේපරේ ලියා ගන්න බෑ. මට මතක් වෙනවා මේ දැහත් වට්ටිය. මම හිතනවා මට දැන් මේ පේපරේ ලියන්න බැරි එදා වැලිගෙපොළ ධර්මදේශනාවේදී මට හම්බෙච්ච දැහත් වට්ටිය නිසා. එහෙම කියලා හිතුවොත් මම මෝඩයිද නැද්ද? එහෙම හිතනවනම් මම මෝඩයි. එහෙම හිතනවනම් පැහැදිලිද? හරි. එහෙම හිතන මමද මෝඩ? මම මේ පිළිගත්ත මගේ ඇස් දෙකට දැකපු දැහත් වට්ටිය. ඒ දැහත් වට්ටිය නිසා මට විභාගෙ ලියන්න බෑ ප්‍රශ්න ආව කියලා හිතන මමද මෝඩ? එහෙම නැත්නම් ජීවිතේට ඇස් දෙකට දැකපු නැති සෙනසුරු ග්‍රහ ලෝකේ නිසා තමන්ගේ ජීවිතේ අසාර්ථක වෙනවා කියලා හිතන අයද වැඩියෙන් මෝඩ? ඔබ උත්තරේ දෙන්න. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. මම දන්නවා මේ හුම්තුවට අල්ලගත්ත අය ඉන්නවා මෙතන. පැහැදිලි කරලා දෙන්න. වැඩියෙන් මෝඩ කවුද? වැඩියෙන් මෝඩ ග්‍රහලෝක නිසා ප්‍රශ්න වෙනවා කියලා හිතන අය. ඒක දුර්වල නිසා අපි අල්ලගත්ත පැත්තක්. තේරෙනවද කියන එක? සාමාන්‍යයෙන් හිතන්න මෙහෙම ඔන්න දෙන්නෙක් ඉන්නවා. හරිද? ඔන්න ග්‍රහඵල තියනවා කියලා හිතමුකෝ. හරි. දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම රස්සා දෙකක් කරනවා. කරන රස්සා දෙකම අසාර්ථක වෙනවා. එක්කෙනෙක් ග්‍රහඵල පිළිගත්ත ග්‍රහඵල ගැන දන්න කෙනෙක්. අනිත් කෙනා ග්‍රහඵල ගැන තියනවා කියලාවත් දන්නේ නැති කෙනෙක්. එහෙම එකක් අහලවත් නැති කෙනෙක්. පළවෙනි කෙනා රස්සාව අසාර්ථක වෙච්ච ගමන් එයා මොකද කරන්නේ? කේන්දරෙත් උසගෙන දුවගෙන යනවා කොහෙටද? වෙලාව බලන්න. ගියපු ගමන් කේන්දරේ බලන කෙනා කවදාවත් කියනවද ඔයාට අදම පටන් ගන්න අද ඉඳන් සාර්ථක වෙන්න පුළුවන්. එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ. මොකද කියන්නේ? සෙනසුරු ග්‍රහලෝකේ දැන් මෙන්න මේ ගානට අංශක ගානක් මෙන්න මෙහෙට හැරිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේ සෙනසුරු අනිත් පැත්තට කැරගෙනවා. අන්න එදා ඉඳන් තමයි රස්සාවෙන් ලාභ ලබන්න පුළුවන්. පැහැදිලිද? මම කියන්නේ ඒක ඇත්තයි කියලා හිතමු. එහෙම වෙනවා කියලා හිතමු. දැන් මම මේ කියන එක හරියට තේරුම් ගන්න. ග්‍රහඵල නැහැ කියන තැන නෙවෙයි, තියෙනවා කියන තැන ඉඳනුයි මම කතා කරන්නේ. තිබ්බොත් ග්‍රහඵල විශ්වාස කරන එක අපිට කොච්චර පාඩුයිද කියන එකයි පැහැදිලි කරන්නේ. අපිට පාඩුයි නම් ග්‍රහඵල කියලා දෙයක් තිබ්බත් අපිට ඒක වැඩක් නැහැ කියන තැනයි මම කතා කරන්නේ. තේරෙනවද? හරිද? එතකොට පළවෙනි කෙනා යනවා කේන්දරය අරගෙන එයාට කියනවා ලබන අවුරුද්දේ මෙන්න මේ දවසේ එදාටයි ලාභ ලබන්න පුළුවන්. එතකම් පාඩු වෙනවා ග්‍රහඵල තියෙනවා. දැන් මෙයා ගෙදර එනවා. ගෙදර එන්නේ මොකක් හිතාගෙනද? මෙන්න මේ දවසේ වෙනකන් 7-5ක් ඉතුරු කරගන්න බෑ. තාත්තලට ඉතින් නියම chance ඕවා නේ. එදායින් පස්සේ ආයේ හොන්තට කාලා බීලා එනවා. ඇවිල්ලා කියනවා අද නම් 7-5ක් ඉතුරු කරගන්න බැරි වුණා. වියදම් වුණා. කවුරු නිසාද වියදම් වුනේ?
මම නිසාද නෑ. කවුරු නිසාද? අර මේ ලෝකේ නැති ග්‍රහ ලෝකයන් නිසා. ඉතින් හිතන්නකො කොච්චර ප්‍රාථමිකයිද කියලා අපි නේ. හරිද? අපි හිතනවා මට ඉතුරු කරගන්න බැරි මේ ග්‍රහ ලෝකේ නිසා. මට ඉතුරුවක් කරගන්න බැරි මෙන්න මේ ග්‍රහ ලෝකේ නිසා කියලා. වියදම් කරනවද නැද්ද? වියදම් කරනවා. හිතන්න දෙවෙනි කෙනා. ග්‍රහඵල ගැන දන්නේ නෑ. ග්‍රහ ලෝක ගැන දන්නේ නෑ. එයා එහෙනම් කේන්දර බලන්නේ ඒවට යන්නේ නෑ. එයා මොකද කරන්නේ? පුළුවන් ඉක්මනට ලාභ ලබන්න දෙයක් කරනවා. එයා දවසින් දවස සාර්ථකත්වය වෙනුවෙන් දේවල් කරනවා. පළවෙනි දවස් අසාර්ථක වෙයි, හැබැයි දෙයක් ඉගෙන ගන්නවා. දෙවෙනි දවස් අසාර්ථක වෙයි, හැබැයි දෙයක් ඉගෙන ගන්නවා. පළවෙනි කෙනා ලබන අවුරුද්ද වෙනකන් අවුරුද්දක් කල් දාපු වැඩේ මෙයා දවස ගානේ මහන්සි වෙනවා. ඉක්මන් ප්‍රතිඵල සාර්ථකත්වය ලැබෙන්නේ ග්‍රහඵල පිළිගත්ත කෙනාටද ග්‍රහඵල ප්‍රතික්ෂේප ඒ කියන්නේ පිළිගත්තේ නැති කෙනාටද? ඔබම හිතලා කියන්නේ මම මේ කියන දේවල් හිතන්න. අර කොටු වෙච්ච සීමාවෙ ඉන්න එපා. හරිද? මොකද අපි සමහර දේවල් වලට ගැති වුණාන් පස්සේ ගලවන්නම බෑ. එහෙම නෙවෙයි විවෘතව හිතන්න මේ දේවල්. මම මේ කියපු දේවල් මං කිව්වේ ග්‍රහඵල නැහැ කියන තැන ඉඳන් නෙවෙයි. තිබ්බොත් අපිට වෙන පාඩුව. තේරෙනවද කියන එක? හරිද? හිතන්න වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ ග්‍රහඵල පිළිගත්ත කෙනාටද පිළිගත්තේ නැති කෙනාටද? ඔබම හිතලා කියන්නේ පිළිගත්තේ නැති කෙනා ඉක්මනට සාර්ථකත්වයට යනවා. මේ ළඟදී මට එක තරුණයෙක් හම්බුණා මහරගමදී. එයා මට කිව්වා හාමුදුරුවනේ එහෙම එකක් නැත්තම් මේ ළඟදී මගේ යාළුවෙක් කේන්දරේ බලන්න ගිහිල්ලා එයාට කියලා තිබ්බා සති දෙකක් ඇතුළත ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා. ඒ කියපු විදිහටම කේන්දරේ කියපු විදිහටම සති දෙකක් ඇතුළත එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. කොහොමද ඒක වුනේ? දැන් ඔහොම වැඩක් වුණොත් ඉතින් අපිටත් ආයි මොනවද යනවා කේන්දර පස්සේ ආයි ජීවිත කාලෙම අතරින්නේ ඔහොම වුණොත් නේ. ඇයි ඒ කියන්නේ කලින්ම කිව්වා සති දෙකකින් ඇක්සිඩන්ට් එක වෙනවා කියලා කිව්වා වගේම සති දෙක ඇතුළත ඇක්සිඩන්ට් එක වුණා. කොහොමද ඒක වුනේ? දැන් ඔය මම කියන විදිහට ඉතින් කේන්දර කියන එක පිළිගන්න එපා නම් කොහොමද ඒක වුනේ? මට කියන්නේ මේ හැම දෙයකම විද්‍යාත්මක පදනමක් තියෙනවා. එතන තියෙනවා මනෝ විද්‍යාත්මක පදනමක්. මොකක්ද දන්නවද? හිතන්න තරුණයෝ 10 දෙනෙක් ඉන්නවා මගේ ළඟ. මම ඒ 10 දෙනාටම කියනවා මෙන්න මෙහෙමයි මේ සති දෙක ඇතුළත ඇක්සිඩන්ට් එකක් වෙනවා පරිස්සමෙන් ඉන්න අනිවාර්යයෙන්ම මේ සති දෙක ඇතුළත මේක වෙනවා. ඒතර හිතන්න එයාලා එළියට ගිහිල්ලා බයික් එක ස්ටාර්ට් කරන්නෙම මොකක් හිතේ තියාගෙනද? අනිවාර්යෙන් ඇක්සිඩන්ට් එක වෙයි කියන බයෙන්. ඔය 10 දෙනාගෙන් එක්කෙනෙක්ට හරි අනතුරක් වීමේ අනිවාර්ය සම්භාවිතාවයක් තියනවද නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මකයි. පැහැදිලි කරලා දෙන්නද? මෙහෙම හිතන්න. මීට කලින් කකුල එහෙම දුවල්ලා තියෙනවනේ. කකුලේ නියපොතු ගැලිලා තියෙද? ඔය නියපොත්තක් එහෙම කකුල ගැලවුණාන් පස්සේ අපි ප්ලාස්ටරයක් එහෙම දාලා ඒක බෙහෙත් ටිකක් දාලා පරිස්සම් කරලා තියාගන්නවා. කකුල ඇඟිලි 10න් වැඩියෙන්ම පරිස්සම් කරන්නේ ඕක. වදින හරියක් වදින්නේ මොකද්ද? කකුලේ ඇඟිලි 10ක් තියෙනවා. අර තුවාලෙ වෙච්ච එකට ප්ලාස්ටරයක් ඔතලා ඒක හොඳට පරිස්සම් කරනවා. හැබැයි කොච්චර පරිස්සම් කරත් වදින හරියක් වදිනහක වදින්නේ මොනවද? මොන ඇඟිල්ලද? තුවාලෙ වෙච්ච ඇඟිල්ලම වදිනවා නේ. කොහොමද ඒක වෙන්නේ? ඉතින් අපි ඒකනේ වැඩියෙන් පරිස්සම් කරන්නේ. තේරෙනවද කියන එක? අන්න ඒ වගේ තමයි අතනත් සිද්ධිය වෙන්නේ. හරිද? දාම් අදින්න චෙස් අදින්න දන්නවද? දැකලා තියෙනවද? දැකලා තියෙනවනේ. ඔය දාම් චෙස් වගේ සෙල්ලම් ක්‍රීඩා කරනකොට තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් යන්න සෙල්ලම කරන කෙනා සමහර වෙලාවට තමන්ගේ ඉත්තෝ බිලි දෙනවද නැද්ද? සමහරලාට ඉත්තෝ බිලි දෙනවා. හිතලම බිලි දෙනවා. වෙන ඉත් එක්ක ජයග්‍රහණයට ගෙනියන්න. මතක තියාගන්න කේන්දර පස්සේ යනවා නම් ඔබත් මේකේ ඉත්තෝ වෙනවා. සමහර විට ඔබ ජයග්‍රහණයට අරන් යයි. නැත්තම් මගදී ඔබව බිලි දෙනවා. ප්‍රශ්නයක් නැහැ. තේරුණානේ? එන ඔබ තේරුම් ගන්න ඔබේ ප්‍රශ්න වලට හේතුව ඔබයි කියන එක පිළිගන්න පටන් ගන්න අනික නෙවෙයි. තව එකක්. සමහරව ඉන්නවා ගෙවල් වල උදේට නැගිට ගන්න කම්මැලි, ගියා කස් කර ගන්න කම්මැලි, අදපු රෙද්දක් හොද ගන්න කම්මැලි, කාපු බත් පිඟාන හොද ගන්න කම්මැලි. මෙහි ගමේ නැති වුණාට එහෙමයි ඕන තරම් ගම්වල ඉන්නවා. මේ බත් ටික ඔයපු වලන් ටික හොද ගන්න කම්මැලි, උදේට නැගිටින්න කම්මැලි, රස්සාවට යන්න කම්මැලි, හැමදේම කරන්න කම්මැලි, සියල්ල සාර්ථක කරගන්නවා. දැන් එහෙම දෙයක් ගෙදරක වුණොත් ඒකට වග කියන්න ඕනේ කවුද? ඒ ගෙදර මිනිස්සුමයිනේ නේ. තේරෙනවද මම මේ කියන්නේ? පැහැදිලිද? ඇහෙනවනේ මේ ටික අහගෙන ඉන්න හොඳද? හරි මේ උන්ට තේරුම් ගන්න. හරිද? අර වගේ දෙයක් වෙනවා නම් ඒකට වක් කියන්න ඕනේ කවුද ඇත්තටම? ගෙදර අය. ඒ අය තමයි උදේට නැගිටින්න ඕනේ. ඒ අය තමයි මකුල් දැල් ටික කඩා ගන්න ඕනේ. ඒ අය තමයි රෙදි ටික හොද ගන්න ඕනේ. ඒ අය තමයි කාවු බත් පිඟාන හොද ගන්න ඕනේ. ඒ අය තමයි වලන් ටික හොද ගන්න ඕනේ. හරියට වලන් හොදන්නේ නැහැ. දවස් දෙක තුනක කලින් මේ බාගෙට හොදලා ගනිද්දී අර ඉතුරු වෙච්ච කෑලි බෑලි හට්ටි වල එහෙම මෙහෙම තියනවා. ඊට පස්සේ බත් එක වෙලා ගත්තාම බත් එක ඉක්මනට පිරුම් වෙනවා. ඔය මොකක් හරි පන්නයක් වෙච්ච ගමන් අපි කියනවා අනිවාර්යෙන් ගමේ යවුන් හුණියම් කරලා ඇති. කියනවද නැද්ද?
කියනවා මේ උදේ නැගිට ගන්න බැරි ගෙදර මිනිස්සුන්ට. ගෙදර පිළිවෙල තියා ගන්න බැරි ගෙදර මිනිස්සුන්ට. නේ ඊට පස්සේ කියනවා ගමේ මිනිස්සු හුණියම් කරන්න නැති. යනවා හතර වටේම දේවාල පස්සේ ගිහිල්ලා හුණියම් කපන්න. මේ ගියාට පස්සේ ඉතින් දේවාල වලිනුත් තව වැඩක් කියන්නද මං. ඒ දේවල් ඔප්පු කරගන්න. මෙතන ඉන්නවනේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ අර මහ ලොකු ප්‍රශ්නයක් නැති පිළිවෙලකට ඉන්න ප්‍රශ්න නෑම නෙවෙයි සාමාන්‍ය ප්‍රශ්න තියෙන හැබැයි පිළිවෙලකට කටයුතු කරගෙන යන මේ තමන්ගේ දේවල් ටික පිළිවෙල කරගෙන යන යම් කිසි විදිහක ඉතුරුවක් කරගෙන පිළිවෙලට ජීවත් වෙන අය ඉන්නවනේ. يعني කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදිහේ ප්‍රශ්න එන නමුත් සතුටින් ජීවත් වෙන අය ඉන්නවද නැද්ද මෙතන? ඉන්නවනේ. හරි. ඔබටයි මේ යෝජනාව. දැන් ඔන්න අර මම මුලින් කියපු දේ ප්‍රායෝගිකව පාවිච්චි කරන තැනයි මෙතන. පිරිකර අරහි අත ගස්සනවා. මෙහෙ ඉන්න අයට පුළුවන් අවධානය මට දෙන්න. හැබැයි ඔබේ අවධානය අරහෙට ගන්න පිරිකරක් අත ගස්සනවා වාහන යනවා. ඔබේ අතේ තියෙන්නේ මෙහෙ අහගෙන ඉන්නවද එහෙ බලාගෙන ඉන්නවද කියන එක. පිරිකර අත ගස්සන තැන අය ඒක කරන්ඩ අනිත් අය මේ ටික අහගෙන ඉන්න. මොකද මේ එකක්වත් මගේ අරගන්න එපා. පැහැදිලිද කියන එක? මේ එකම එක කාරණාවක්වත් මගේ අරගන්න එපා. මේ හැම එකම ඔබේ ජීවිතේ හදා ගන්න දෙයක් තියෙනවා. පැහැදිලිද කියන එක? හරි. ඊළඟට ඔය මේ දේවාල වල යනකොට මේ දේවල් හරිනම් ඒ දේවල් හරියටම හරිනම් මම කියන මෙන්න මේ වැඩේ කරන්න. අර සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන එච්චර ප්‍රශ්න නැතුව සතුටින් ඉන්න කෙනෙක් මම කියනවට හෙට දේවාලයට යන්න. හරිද? ගිහිල්ලා දේවාලේ කපු මහත්තයට කියන අනේ කපු මහත්තයෝ මොකද මන් දන්නේ මේ ළඟදී නම් කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ඔබේ සාර්ථකයි. හැබැයි ගිහින් කියන්න. කිසි දෙයක් සාර්ථක වෙන්නේ අනේ මන්ද මේ මොකක් නිසා මෙහෙම වෙනවද කියලා කීයක්වත් ඉතුරු කරගන්නත් බෑ. හැබැයි ඔබ ඉතුරු කරනවා. කියනකොට කියන්න එහෙම. ඉතුරු කරගන්න බෑ කීයක්වත් කිසි දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ කිසි දෙයක් සාර්ථක වෙන්නෙත් නැහැ. මේ වෙනද තරම් කිසි සතුටක් නැහැ. අනිවාර්යෙන් කවුරු හරි හුණියම් කරලා ඇති. පුළුවන් නම් කපු මහත්තයෝ බලලා කියන්න. මං කියනවට ඒක කරලා බලන්න. අනිවාර්යෙන් කපු මහත්තයා මොකද්ද කියන්නේ? කියනවාද මේ නෑ එහෙම එකක් නම් පෙන්නුම් කරන්නේ නෑ. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ගිහිල්ලා සතුටින් ඉන්න. එහෙම කියනවාද? එහෙම කිව්වොත් අන්න පිළිගන්න. හරිද? අනිවාර්යෙන් මොකද කියන්නේ? ඔව් පේනවා නේ හුණියම් කරලා තියෙනවා ළඟම පිරිසක් තමයි හුණියම් කරලා තියෙන්නේ ළඟම පිරිසක් තමයි මේක මේ බන්ධනයක් කරලා තියෙන්නේ මේක කපන්නම වෙනවා බන්ධනේ කපන්න ලක්ෂයකමාරක් දෙකක්වත් යනවා ඉතින් අපේ අම්මලට නමුත් එක කිව්වහම තව මොනවද ඉතින්නේ බන්ධනේ හුණියම කරපුවාගේ නමුත් එක කිව්වහම ආයි මොනවද උඩ තියලා පිළිගන්නවා නේ කොහොමද ඇත්තටම කපු මහත්තුරු එහෙම නමුත් එක කියන්නේ හුණියම් කරපුවාගේ නමුත් එක කොහොමද කපු මහත්තුරු කියන්නේ මං කියලා පෙන්නන්නද දැන් මට දේවාලේ වැඩි සේරම මෙතන කරන්න වෙලා. හරි. ඔන්න එහෙනම් අහගන්න හොඳද? මේ අහන අයට කියන්නේ මේක අහගෙන ඉන්න හැමෝටමයි මම මේ ශාස්ත්‍රය කියන්නේ ඔබට හුණියම් කරලා තියෙන පිරිස. පිරිසක් එකතු වෙලා හුණියම් කරලා තියෙනවා එක්කෙනෙක්ගේ නම ගාමිණී. මතක් කරගන්න කෙනාව. කිහිප දෙනෙක් කියලා තියෙනවා එක්කෙනෙක් දේවාලේ වැඩ කරපු කෙනා එයාව ඔබ අඳුරන්නේ නැතුව ඇති. අනිත් අයගේ නම් ටික ඔබ අඳුරනවා එක්කෙනෙක් ගාමිණී. හරිද? ඇහුවම ඉතින් අපේ අම්මලත් මොනවද නේ? රුවන් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. මතක් කරගන්න. චමින්ද කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. හරිද? සුනිල් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. මෙන්න මේ අය තමයි එකතු වෙලා කරලා තියෙන්නේ. ගැහණු එක්කෙනෙක් ඉඳලා තියෙනවා සුදු උසම හත ගැහණු කෙනෙක්. මතක් කරගන්න කෙනා එයා තමයි. කාන්ති කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. හරිද? මණිකේ කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඔන්න ඔය තමයි ඔබට හුණියම් කරලා තියෙන්නේ. හරිද වැරදිද? මම දැන් මේ කියපු ටික හරිද වැරදිද? හරිනේ ඇහුවම් පස්සේ ඉතින් මේ ගාමිණී කියපු ගමන් අම්මලා නේ එකපාරටම කියනවා ලොකු තාත්තා හරි සුනිල් කියපු ගමන් ඉස්සරහා ගෙදර අයියා හිතුණා ඔය මිනිස්සයා නම් කොහොමත් ඔහම තමයි මේ සුදුසුම හත ගෑනු කෙනා අර හන්දිය කඩයක් අප්පයත් ඉඳලා බලන්නකො කපු මහත්තයා හරියටම කියන හැටි කාන්ති අක්කයි මණිකේ අක්කයි පන්සලුත් යනවා නේ බලන්නකො කරන වැඩ හරිද අපිට හිතනවද නැද්ද හිතනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ ඒක එහෙම වෙන්න බෑ කියලා අපි මොකද කියන්නේ අනේ ඔයාලා පැත්ත කරලා ඉන්නේ එහෙනම් කපු මහත්තයා කොහොමද නමුත් එක කිව්වේ ඉඩමුකස් කළා හරි ගමන්නේ අපි නම් ගිහලා හුණියම් බිඳලා තමයි එන්නේ තේරෙනවද ඕව පස්සේ යන්න එපා. හරිද? අනුන්ට හුණියම් කරන්න දෙන්න ගන්නවා නම් ඔබේ ගමන ඔබ යන්න. එහෙනම් බුද්ධ දේශනාව බොරු වෙනවා එහෙම කරන්න පුළුවන් නම්. බුදුහාඳුර දේශනා කරේ ඔබ හරි දේ කරොත් ඔබට හරි දේ වෙනවා. ඔබ වැරදි කරොත් ඔබට වැරදි වෙනවා කියන එක. ඒ දේශනාව බොරු වෙනවා ඔබ අර දේවල් පස්සේ යන්න ගියොත්. තව එකක්. වෙලාව යනවා අපි ඉක්මනට කතා කරමු. තව එකක් අපේ තියෙනවා ඇස්වහ. මොකද්ද? කටවහ. ඇස්වහ කටවහ. දැන් ඒක මම නෑ කියන්නේ නෑ. හරිද? දැන් මාව සතුටු කරන්න උත්තර දෙන්නත් එපා. මේකට ඔබ මෙච්චරකල් පිළිගත් විදිහට උත්තර දෙන්න. ඇස්වා කටවා කියන එකක් තියනවද නැද්ද?
ඔබ මෙච්චර කල් පිළිගත්තු විදිහට ඇස්වා කටවා කියන එක තියෙනවා. හරි. එහෙනම් මෙන්න මේ වෙලාව වෙනකන් මෙන්න මේ මොහොත වෙනකන් මම ඇස්වා කටවා පිළිගත්තේ නැහැ. හැබැයි ඔබ මට කියන නිසාම දැන් ඉතින් මගේ බණහන මිනිස්සු මෙතන ඉන්න බහුතරයක් ඉන්නානේ. බහුතරයක් දෙන ඇස්වා කටවා පිළිගන්න නිසා මෙච්චර කල් ඇස්වා කටවා පිළිගත්තේ නැති මම මෙන්න මේ මොහොතේ ඉඳන් ඇස්වා කටවා පිළිගන්නවා. හරිද? එහෙනම් ඔන්න දැන් ඉඳන් මමත් ඇස්වා කටවා පිළිගත්තා. හරි. අද මට ඇස්වා කටවා වදින්නේ කාගෙන්ද? අද්ද කාගෙන්ද මට ඇස්සා කටව වදින්නේ? කාගෙන්ද? මේ බණ අහපු ඔයත්තන්ගෙන්. කමක් නැද්ද එහෙම හිතුවට? එහෙමනම් හිතන්න එපානේ. හරිද? ඇස්සා කටව පිළිගත්තට කමක් නැහැ. එහෙමනම් හිතන්න එපා. තේරෙනවද? ඇස්සා කටව පිළිගත්තොත් අපි අවිශ්වාස කරන්නේ මේ ළඟම ඉන්න මිනිස්සු ගැන. හරිද? පුද්ගලිකව මම පිළිගන්න දේ තමයි මට ඇස්සා කටව තිබ්බත් එකයි මට නැතත් එකයි. මට වටින්නේ මට නිදහසේ ජීවත් වෙන්න ඕනේ. මං ඕක පිළිගත්තොත් දැන් මට මේ පහුගිය දවස්වල උණ හැදුනා. හරිද? දැනුත් සාමාන්‍ය තත්ත්වෙන් තියනවා. දැන් මේ අසනීප වුණන් පස්සේ මම ඇස්සා කටව පිළිගත්ත කෙනෙක් නම් මට අද උණ හැදුනේ මොකක් නිසාද? බණ අහපු අයගේ ඇස්සා කටහ නිසා. එහෙනම් මට මේ හැදිච්ච උණට මම මොකද කරන්න ඕන? විකල්පේ බෙහෙත් ගන්න එකද? නෑනේ ඇස්සා කටහට බෙහෙත් නෑනේ. ඒකට තියෙන බෙහෙත් තමයි මොනවද? හොඳ මැටි කලයක් ගත්ත වතුර එකක් පිරෙව්වා. ඒකට දෙහි ගත්තක් එහෙම දැම්ම. අවශ්‍ය කලබනා ටික දැම්ම. පිරිත් නූලක් වගේ වටේ යතුව ඔතල හොඳට පිරිත් කරා. පිරිත් කළා බොනවා. ඇස්සා කටහ නැති වෙනවනේ. හරි. හිතන්න ඇත්තටම ඔහොම කරොත් මොකෝ වෙන්නේ? හැමදාම උදේට අර පෑන් කලෙන් මැටි කලෙන් හොඳ වතුර එකක් පිරිත් පැන්නයක් පුරවගෙන උදේට එකක් බොනවා, හවසට එකක් බොනවා. දිගටම බිබී හිටියොත් උණ අඩු වෙනවද වැඩි වෙනවද? මොකද්ද වෙන්නේ? උණ වැඩි වෙනවා. අර මැටි කලයට දාලා හොඳට කූල් වෙලා වතුර එකක් වෙනකොට ඕක බීලා දැම්මන් පස්සේ උණ වැඩි වෙනවා. තේරෙනවද කියන එක? බෞද්ධ දර්ශනය වෙනයි. අපි හදාගත්තේ ඒවා වෙනයි. තේරෙනවද? බුදුහාඳුරු කොහෙවත් ඔය වගේ දේවල් දේශනා කරේ නැහැ. ඒවා මේ අපි හදාගත්ත දේවල්. නාමග්‍රහ සාන්තියනේ. ග්‍රහපල වල එන ඒවා. ඊට පස්සේ ඔය දේවල් ඇස්වා කටවහට ඕවා පිරිත් කරන්න, පිරිත් පැන් බොන්න, පිරිත් නූල් යට ගන්න. ඒ සාම්ප්‍රදායික ආගමික චාරිත්‍ර වාරිත්‍ර හරියට කරන්න. හැබැයි ඇස්වා කටවා ඊට පස්සේනේ පන්සලේ බෝධියට ගිහිල්ලා සිස්සත්ත පාස් වෙන්න කියලා බෝධිය එල්ලලා ඉල්ලනවා. කවදාවත් වෙනවද? නිකමට ඇත්තටම මේවා හිතලා ප්‍රායෝගිකව හිතන්නනේ. මොලයක් තියෙනවා ප්‍රායෝගිකව හිතන්න. මුළු අවුරුද්දෙම පැය 24ෙම පන්සලේ බෝධිය ගාව ඉඳන් බෝධි පූජා තියෙන උසස් පෙළ පාස් වෙන්න කියලා. එක දවසක්වත් පාඩම් කරන්නේ නැහැ. විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද? ඇත්තටම කියන්නේ මොකද වෙන්නේ? විභාගේ ෆේල් වෙනවා. මුළු අවුරුද්දෙම හොඳට පාඩම් කරනවා. එක බෝධි පූජාවක්වත් තියන්නේ නැහැ. විභාගේ පාස් වෙනවද ෆේල් වෙනවද? පාස් වෙනවා. තේරෙනවනේ බෞද්ධ දර්ශනය වෙනයි අල්ලගත්තේ වෙනයි. දැන් ඕක අහලා හිතන්න එපා විභාගයට බෝධි පූජා තියන්න හොඳ නැහැ. එහෙම එකක් නැහැ. ගෙදරින් විභාගයට යන්න කලින් අම්මට තාත්තට වැඳලා යන්නේ ආදරයට ගෞරවයට. දේවල් ඉල්ලලා නෙවෙයි. බුදුහාඳුරන්ට එහෙම වඳින්න. විභාගයට යන්න කලින් දැසි බෝධි පූජා තියන්න. ගෞරව කරන්න මිසක ඉල්ලන්න නෙවෙයි. පැහැදිලිද කියන එක? හරි. එතකොට ඔබේ ප්‍රශ්න වෙන්නේ ඔය මේ කාගේවත් ඇස්සා කටවහ නිසාවත් එහෙම නෙවෙයි. මම ඇස්සා කටවහ පුද්ගලිකව පිළිගන්නේ නැත්තේ මට නිදහසේ ජීවත් වෙන්න ඕනේ. දැන් මේ කියන බණ ටික උනත් මට නිදහසේ කියන්න ඕනේ. හරිද? මට කිසි ප්‍රශ්නයක් හිතේ තියෙන්න බෑ. මේ බණ අහන අය මට මොනවා කියයිද දන්නේ නැහැ. බණ ඉවරෙච්ච එකම ඉක්මනට දුවලා ගිහිල්ලා වාහනට නැගලා යන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා හොඳක් හරි කිව්වොත් මං විනාශ වෙලා යනවා. ඒ නිසා මේ අය හොඳ කියයි ඉක්මනට යන්න ඕනේ. බණ භාගයට කියන්න ඕනේ. හොඳට කියන්න බෑ. ඒ නිසා මට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. ඇස්සා කටහ තිබ්බත් මට ඒක අවශ්‍ය නැහැ. මම නිදහසේ ජීවත් වෙනවා. ඕන කෙනෙක් ඕන දෙයක් කියපු ආවේ කරපු ආවේ මම දන්නවා මම හොඳ කරොත් මට හොඳ වෙනවා. මං වැරදි කරොත් මට වැරදි වෙනවා. ලෙඩ වෙන්න එපයි අපිනේ. මට උණක් හැදුන්නේ නැත්නම් අන්න එතන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉඳලා උණක් හැදිච්ච ගමන් කියන ඇස්සා කටහා කියලා නේ. මේකේ ස්වභාවිකව කිසි දෙයක් වෙන්න බෑ. ලංකාවේ හූනෙක්ට නිදහසේ කෑ ගහන්න බෑ. බල්ලෙක්ට නිදහසේ කම්බට ගහන්න බෑ. මේකේ කිසිම දෙයක් නිදහසේ වෙන්න බෑ. හැම දෙයකටම අපි හේතුවක් හදා ගන්නවා. තේරෙනවද? ඔබේ ප්‍රශ්න ඔබ විසඳ ගන්න. පැහැදිලිද? තේරුණාද කියපු එක? එහෙනම් ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. ප්‍රශ්න වල ඔබ මුහුණ දෙන්න, ඔබම ප්‍රශ්න විසඳන්න, ඒවට ඉස්සරහට යන්න. පැහැදිලිද? හරි. කාලය වෙලා ඉක්මලා යන නිසා තව කාරණා කිහිපයක් තියෙනවා. විනාඩි 15ක් වගේ ගමු. ප්‍රශ්නයක් නැහැනේ? හරි. ඒ ටිකත් අපි කතා කරලා මේක විසඳගමු. දැන් හරි. ප්‍රශ්න වල ස්වභාවය අපි කතා කරානේ. ප්‍රශ්න මොන වගේද? ප්‍රශ්න පොදුයි, මුහුණ දෙන්න ඕනේ, ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන කාරණාව අපි කතා කරා. ඔය ප්‍රශ්නත් එක්ක කොහොමද සතුටින් ඉන්නේ කියන එක කතා කරමු ඊළඟට. තේරෙනවද? දැන් ඔබට තියෙනවනේ ගොඩක් ප්‍රශ්න ජීවිතේ. ඒකට දේවල් අහිමි වීම, නැති වීම, අසාර්ථක වීම හැම එකක්ම ඇස්සේ කොහොමද ඔබ සතුටු වෙන්නේ? අපි කතා කරමු. හරි. හිතන්න මෙන්න මෙහෙම මේ හොඳට අහගන්න. ඔබ කන්නේ
පොල් සම්බෝලයි බතුයි දවසට වේල් දෙකයි හැමදාම. එහෙම හිතන්න. මොනවද කන්නේ? පොල් සම්බෝලයි බතුයි වේල් කීයද? දෙකයි. හැමදාම ඔබ කන්නේ පොල් සම්බෝලයි බතුයි වේල් දෙකයි නම් සතුටින් කන්න පුළුවන්ද? හැමදාම පොල් සම්බෝලයි බතුයි දවසට වේල් දෙකයි නම් කන්නේ. මේ අවසාන ටිකට මට උත්තර දෙනවා නම් මට හරි වටිනවා. මොකද මම මේ ඔබව සතුටින් තියන්න තමයි මේ ටික කියලා දෙන්නේ. හරිද? හරි. මොනවද කන්නේ? පොල් සම්බෝලයි බතුයි දවසට වේල් දෙකයි හැමදාම කන්නේ ඔච්චරයි. සතුටින් කන්න පුළුවන්ද? සතුටින් කන්න බෑ. හැබැයි බඩ පිරෙනවද නැද්ද? බඩ පිරෙනවා. පෝෂණය ලැබෙනවා. ඒක කාල ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඇයි සතුට නැත්තේ? ඇයි ඒ කෑම එක තුල එහෙනම් සතුට නැත්තේ? මොකද හිතෙන්නේ? ඇයි සතුට නැත්තේ? හැමදාම පොල් සම්බෝලයි බතුයි නිසා. හැමදාම වේල් දෙකක් නිසා. හිතනවද ඒ නිසා සතුට නැති කියලා? හරි. අන්න එතන අපි වරද්දගත්තද නේද? හරි. එහෙනම් වේල් ගාන වෙනස් කරන්නෙත් නැහැ. එළවලු වෙනස් කරන්නෙත් නැතුව ඔබට නැති වෙච්ච සතුට ගෙනල්ලා දෙන්නද? ඔබ සතුටින් කන ක්‍රමයේ කියලා දෙන්නද? වේල් වෙනස් කරන්නෙත් නැහැ, එළවලු වෙනස් කරන්නෙත් නැහැ. හරි අහගන්න. හිතන්න ඔබ කන්නේ මොනවද? පොල් සම්බෝලයි බතුයි. වේල් කීයද? වේල් දෙකයි. ඔබ එහෙම බත් කනකොට ඔබ හැර මේ ගමේ ඉන්න අනිත් හැමෝම කන්නේ දවසට එක වේලයි පොල් සම්බෝලයි බතුයි. දැන් සතුටුයි. දැන් සතුටුයි. දැන් සතුටුයි. ඇයි ඒ? අනිත් අය එක වේලක් අද්දි මං වේල් දෙකක් කනවා. තේරෙනවද කියන එක? ප්‍රශ්නේ තියෙන ඔබ කන බොන එකේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන ඔබ මේක දකින්න විදියේ. ඔබට වේල් දෙකක් කාලා සතුටින් ඉන්න තිබ්බා. අල්ලපු ගෙදර මිනිස්සු වේල් තුනක් කෑවේ නැත්තම්. ඔබට එළවලු එකක් එක බත් කාලා සතුටින් ඉන්න තිබ්බා. අල්ලපු ගෙදර මිනිස්සු එළවලු 3-4ක් එක බත් කෑවේ නැත්තම්. මැටි ගෙදරක පැදුරක සතුටින් නිදා ගන්න පුළුවන්ද? බෑ. දවසක් ගානේ හිතනවා කවද්ද අපි හොඳ ගයක් හදාගන්න. හැබැයි මීට අවුරුදු 50කට 60කට කලින් අපේ අම්මලා තාත්තලාට මතකයි බහුතරයක් දෙනා හිටියේ මොන වගේ ගෙවල් වලද? මැටි ගෙවල් වල හිටියා. ඒ මැටි ගෙවල් වල ඉන්න කාලේ අපේ අම්මලා තාත්තලා මීට අවුරුදු ගානකට කලින් මැටි ගෙවල් වල සතුටින් නිදාගත්තා. එදා ඉන්න පුළුවන් වෙන්නත් අද ඉන්න බැරි වෙන්නත්. මොකද්ද හේතුව? එදා මැටි ගෙදර සතුටින් නිදාගත්තේ අල්ලපු ගෙදර මිනිස්සුත් මැටි ගෙදරක හිටපු නිසා. අල්ලපු ගෙදර මිනිස්සුත් පැදුරක නිදාගත්ත නිසා. අද අපිට අපේ මැටි ගෙදර ඉන්න බෑ. ඇයි ඒ? අල්ලපු ගෙදර මිනිස්සු හොඳට ගේ හදලා තියෙන නිසා. පැහැදිලිද කියන එක? අද බණ අහන්න යනකොට මෙතෙන්ට ගැලපෙන ඔබට තියෙන ලස්සනම හොඳම ඇඳුම ඔබ ඇඳගෙන ආවා. ඔය ඇඳගෙන ආපු ඇඳුම හරි ලස්සනයි. ඔය ඇඳුම හරි පිළිවෙලයි. මේ වෙනකන් ඕක ලස්සනයි. හිතන්න දැන් ඔබ ඉස්සරහින් කෙනෙක් ඇවිල්ලා වාඩි වෙනවා. එයා ඇඳගෙන ඇවිල්ලා ඔබට වඩා ලස්සන ඇඳුමක්. ඒක දැක්ක වෙලාවෙ ඉඳන් මෙච්චරලා ලස්සනට තිබිච්ච ඔබේ ඇඳුමට මොකද වෙන්නේ? කැත වෙනවා. දැක්ක වෙලාවෙ ඉඳන් හිතනවනේ මෙයා ඇඳන් ඇවිල්ලා මට වැඩිය හොඳට දෙන්නම් ඇඩේ ඊළඟ පාර එද්දෙන්කො මෙතන බණක් අහන්න. එදාට මම එනවා මීට වැඩිය හොඳට ඇඳගෙන නේ. හරිද? අපි අනේක දිහා බලලා හිතනවා මට වඩා දෙයක් එයාට තියෙනවා ඒ දේ මට නැහැ. ලංකාවේ නේ මිනිස්සුන්ගේ ස්වභාවය ලංකාවේ විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ ස්වභාවය තමයි උස අයට කොට වෙන්න ඕනේ, කොට අයට උස වෙන්න ඕනේ, කළු අයට සුදු වෙන්න ඕනේ, සුදු අයට කළු වෙන්න ඕනේ, මහත අයට කෙට්ටු වෙන්න ඕනේ, කෙට්ටු අයට මහත් වෙන්න ඕනේ. කවදාවත් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? සතුටින් ඉන්න නම් ඔබට ඔය ලැබිච්ච ටික හොඳටම ඇති. තේරෙනවනේ? අනුන් වෙන්න හදන එක නවත්තන්න. ඔබ විදිහට අදින් පස්සේ ජීවත් වෙන්න. ඔබට ලැබිච්ච ටිකෙන් සතුටු වෙන්න. පැහැදිලිද කියපු ටික? තේරුණාද? හරි. මට තව විනාඩි 10ක් තියෙනවා 15. තව එක කාරණාවක් මතක් කරන්න. දැන් මේ හැමදේම හදාගත්තත් තරහකාරයෙක් නැති කෙනෙක් අත උස්සා. තරහකාරයෙක් නැති වැඩිහිටි කෙනෙක් අත උස්සා. පොඩි දරුවන්ට තමයි තරහකාරයෝ නැත්තේ. එයාලා දන්නේ නැහැ. ඔයාලා දන්නේ නැතුනට ඔයාලට තරහකාරයෝ ඉන්නවා. මොකද මේ අම්මලගේ තරහකාරයෝ කියන්නේ ඔයාලගේ තරහකාරයෝ. බොරුද කියලා බලනවා නම් හෙට ගිහිල්ලා අම්මලගේ තරහකාරයොත් එක්ක ඔයාලා කතා කරලා බලන්න. හෙටින් පස්සේ ගෙදරින් කෑම නැහැ. හරිද? අපිට වැඩි එවුල් ලොකුනාද එන හෙටින් එහෙම්ම කණ්ඩ. ඒ කියන්නේ අම්මලා තරහයි නම් දරුවොත් තරහ වෙන්න ඕනේ. එහෙම එකක් මේ ලංකාවේ තියෙනවා. හරි. අත උස්සන්න කිසිම තරහකාරයෙක් නැති කෙනෙක් පුළුවන් නම් මට මෙන්න මේ ඉන්න කවුරු හරි මේක ගණන් කරලා දෙන්න. බෞද්ධයෝ ඉන්න නිසා ගණන් කරගන්න අමාරු වෙයි. කවන්නේ ගණන් කරලා දෙන්න. අත උස්සන්න කිසිම තරහකාරයෙක් නැති කෙනෙක් අවංකව අත උස්සන්න. වැඩි හිටි කෙනෙක්. කීයක් ඉන්නවද? අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ප්‍රමාණයක් අත්පල්ලේ හදාගන්න. අපි හැමෝටම වගේ බහුතරයක් දෙනාට තරහකාරයෙක් ඉන්නවා. තරහකාරයෙක් ඉන්නවා කියන්නේ වැඩියෙන්ම විඳවන්නේ Taman දනුන්ද?
වැඩියෙන් ඉඳවන්නේ කවුද? ඒකත් දන්නව නේද? දැන දැන මරා ගන්නවා ගිහිල්ලා. හරිද? තමනුයි වැඩියෙන්ම විඳවන්නේ. ඒ නිසා ආරාධනා කරනවා තරහකාරයොත් එක්ක මේක යන්න තරම් කාලයක් නැහැ. ඉරිසියාකාරයොත් එක්ක යන්න තරම් කාලයක් නැහැ. මේක මේ කේලම් කියන අය ඉන්නවද? නැහැ. නැත්තම් ආසනාවක්. හරිද? ගොඩාක් ගම්වල කේලම් කියන අය ඉන්නවා. නෑ මෙහෙ බලන්න නෑ මූණු බලන්න එපා. ඉස්සර බලා ගන්න. නැත්නම් අන්තිම ටිකේ නැති ප්‍රශ්න නැති වෙනවා ඊට පස්සේ. මෙහෙ බලා ගන්න. මගේ දිහා මෙහෙ ඉස්සරහම බලා ගන්න හරිනේ. වටපිට බලන්න බෑ. හරි. කේලම් කියන අය නෑනේ ගමේනේ. නෑ වාසනාවක්. හිතන්න කවුරු හරි කෙනෙක් ඔබට වරද්දනවා. ඔබ ගැන කේලම් කියනවා නේ. දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන් මෙන්න මේක මතක් කරන්න ඕනේ වෙලාව ගියත් මේ කාරණාව මතක් කරනවා. මේ හේතුව තමයි සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම හොයන්නේ Taman ගැනද අනුන් ගැනද? අනුන් ගැන. ලංකාවේ මිනිස්සුන්ට නිින්ද යන්නේ නැහැ. එහා ගෙදර තරුණයෙක් ඉන්නවනේ අවුරුදු 18ක 20ක. ඒ තරුණයා කසාද බඳිනකන් නිින්ද යන්නේ නැහැ නේ. දවසක් ගානේ අහනවා දැන් වයසත් හරි බඳින්නේ නැහැ නේ. බඳිනකන් ගමේ මිනිස්සුන්ට නිින්ද යන්නේ නැහැ. කසාද බැන්දන් පස්සේ ඒත් නිින්ද යන්නේ නැහැ. හරිද? ඇයි ඒ? දරුවෙක් හදනකන් නිින්ද යන්නේ නැහැ නේ. තාම දරුවෝනේ ගමේ මිනිස්සුන්ට බලාගෙන ඉන්න බෑ. හරිද? ලංකාවේ මිනිස්සු තව මිනිස්සෙක්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් මේ තරුණ පරම්පරාවට. හරිද? තරුණ පරම්පරාව කෑවත් බනිනවා, බිව්වත් බනිනවා. يعني වැරදියට නෙවෙයි. හරිද? යහපත් විදියට කෑව බිව්වත් බනිනවා, ඇඳ පැලඳත් බනිනවා. හරි. ඒ කියන්නේ එක එක කාලෙට ගැළපෙන විදිහට මේ දේවල් වෙනස් වෙනවා. තේරෙනවද? ඒ කාලේ ඇඳපු පැලඳපු විදිය වෙනස්. මේ කාලේ අඳින පළඳින විදිය වෙනස්. ඒ කාලේ චීත්තේ හැට්ටේ යන්දා. මුළු ඇඟම වහගෙන හිටියා වගේ තමයි දැන් බනින්නේ නේද? හරිද? ඒ කාලෙට ගැලපෙන්නේ මේ දේවල් තිබ්බා. ඒතර මේ කාලෙට තරුණියෝ චීත්ත හැට අඳින්න ඕනේ කියන එක නෑ. ඒක මේ කාලෙට නෝ වෙනස් වෙන්න ඕනේ. ඒ දේවල් මං කියන්නේ මේ සම්ප්‍රදායත් සංස්කෘතියක් තියෙනවා. ගමේ සංස්කෘතිය වෙනයි, කොළඹ සංස්කෘතිය වෙනයි. කොළඹ අඳින විදිහට ගමට ගැලපෙන්නේ නෑ. හරිද? වෙන රටක සංස්කෘතිය වෙනස්. ඒක මෙතෙන්ට ගැලපෙන්නේ නෑ. ඒකත් තේරුම් ගන්න ඕනේ අපි. එතන මම ආරාධනා කරනවා විශේෂයෙන් ඔය තරුණ තරුණියන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්න. විශේෂයෙන් ඔය ලංකාවේ ගොඩක් තරුණයෝ කරන බිස්නස් එකක් තියෙන ඔන්ලයින් බිස්නස් කරනවා අහලා තියෙනවා. ඔය සමහර තියෙනවා එක ස්වභාවය. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ස්වභාවය තමයි සමහර ඒවා තියෙනවා යාලා කම්පැනි එකට ජොයින් වෙන්නේ කම්පියුටර් එකෙන් ජොයින් වෙන්න තියෙන්නේ පිට රටක කම්පැනි වලට ජොයින් වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න ටී-ෂර්ට් හදන කම්පැනි එකක්. දැන් මේ තරුණයෙක් එයා හොයලා බලලා එයා ඒකට ජොයින් වෙනවා. ජොයින් වුණාම එයාට කරන්න තියෙන්නේ ටී-ෂර්ට් එකට ඩිසයින් එක අඳිනවා, එහෙට දාන්න, එහෙන් අදාළ ගෙවීමක් කරනවා. ඒක ඒතර ලංකාවේ එකක් නෙවෙයි පිට රට එකක් නිසා රුපියල් වලින් නෙවෙයි ඒ රටට අදාළ මුදල් ඒකකයෙන් ගෙවීම සිද්ධ කරනවා. මාසෙකට වැඩ කරන්න තියෙන සමහර කම්පැනි වල ලංකාවේ වෙලාවයි ඒ රටේ වෙලාවයි වෙනස්. සමහර කම්පැනි වල හිතන්න රෑ 10ට වැඩ පටන් ගන්නවා පාන්දර 4ට වැඩ ඉවර වෙනවා. දැන් මේ තරුණයා රෑ 10ට කාමරේට ගියා කම්පියුටර් එක ඔන් කරගත්තා ඒ වැඩ ටික කරා පාන්දර 4ට ඉවර වුණා. පාන්දර 4ට නිදාගත්තා. දවල් 10ට 11ට විතර හැරුණා. ඇහැරලා ටිකක් ගෙදර එහාට මෙහාට ඇවිදලා ගල්ලා හැන්ද වෙන්න තරුණයෝ ටික එකතු වෙන්න පොඩක් හන්දියට එහෙම ගිහිල්ලා කතා බහ කරලා මේ හවසට පිටිනේට ගිහිල්ලා සෙල්ලම් කරලා අන්තිමේදී ආයි රැයට ගෙදර එනවා. රැයට කාලා ආයි රෑ 10ට වැඩ පටන් ගන්නවා. උදේ 4ට ඉවර කරනවා. මෙන්න මෙහෙම වැඩසටහනක් යනවා. ගමේ මිනිස්සුන්ට දැන් මේ තරුණයෝ පේන්නේ කොහොම කෙනෙක් වගේද? දවල් වෙනකම් බුදියගෙන මේ හන්දි ගානේ ඇවිද ගෙදෙට්ටම බරක් වෙවි ඉන්න කෙනෙක් විදියට පේනවා. මාසෙට පඩියක් හම්බ වෙනවා. රුපියල් වලින් හොඳ පඩියක් හම්බ වෙනකොට මාස 3-4ක් ගිහිල්ලා හොඳ වාහනයක් ගේනවා. ඉතින් හොඳ මේ ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක් මම මේ කතා කරන්නේ. ගම්වල සිද්ධ වෙන සිද්ධියක් මම මේ කතා කරන්නේ. එක තරුණයෙක් හිටියා ඔන්න විදියට වැඩ කරා. ඒ අවසානයේදී හොඳ බයික් එකක් ගෙනාව ගමට. ගෙනාවට පස්සේ දැන් ගමේ මිනිස්සුන්ට ඉන්න බෑ ඇස්තලා කටු අනිනවා වගේ. විශේෂයෙන්ම තරුණයෙක් වාහනයක් එහෙම ගමට ගෙනාවම බයික් එකේ වට දෙකක් ගමේ යනකොට ගමේ බහුතරයක් දෙනා කියන්නේ මොකද්ද? ඕකට වැඩි කල නැහැ කොහේ හරි ඇනිලා ඉන්නවා. කියනවද නැද්ද? ඒ තරම් කුහක જાතියක් අපි. හරිද? කවදාවත් මිනිස්සෙක් දිනු වෙනවට කැමති නැහැ. හරි. බයික් එක ගෙනාව විතරයි ගමේ මිනිස්සුන්ට දැන් බලාගෙන ඉන්න බෑ. ඇයි හම්බ කරපු විදිහක් දන්නේ නැහැ නේ. හරි කොහොමද හම්බ කරේ කොහොමද මේක එකතු කරගත්තේ දන්නේ නැහැ. එතනින් පස්සේ මෙයා බයික් එක ගෙනාවේ මොකක් කළාද? ගමේ මිනිස්සුන්ට අනුව අනිවාර්යෙන් මේක කුඩු විකුණනවා. හරිද? ඒ කොල්ලා ගැන ඒ බයික් එක හොඳ වාහනයක් ගෙනල්ලා දෙ බයික් එක. ගෙනාපු මේ බයික් එක ගැන ගමේ මිනිස්සු පොලිසියට කෝල් කරලා කියලා තිබ්බා. මෙයා එකපාරට මෙහෙම වාහනයක් ගෙනල්ලා අනිවාර්යෙන් කුඩු හරි විකුණන ඇති පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. පොලිසියෙන් ආවා සැකපිට මේ කොල්ල වත්තනංගුවට අරගත්තා. අරන් ගියා පොලිසියට. අරගෙන ගිහලා ප්‍රශ්න කරා. පොලිසියට ගෙනියපු ටික ගමේ මිනිස්සුන්ට මොනවද ඉතින් කිරි උතුරන්නත් ඇති. එතනින් එහාට කුඩුකාරය කියලා සැකයට කියපු ගමේ මිනිස්සු එදයින් පස්සේ මේ තරුණයට කියන්න පටන් ගත්තා. අන්න පොලිසියෙන් අල්ලන් ගියේ කුඩු විකුණලා කුඩුත් එක්ක අහුවෙලා. සැකපිටයි ගෙනිච්චේ. හැබැයි ගමම කියන්න පටන් ගත්තා ඕක කුඩුකාරය කියලා.
මේ තරුණයා එයා ගිහිල්ලා පොලිසිය එතන සැකපිටි ඉඳලා ප්‍රශ්න කළා මේ දේවල් අන්තිමේදී ආ එක කරේ නැහැ කියලා ඔප්පුනාට පස්සේ එයා දේවල් හම්බ කරගත්ත විදිහ ඔප්පුනාට පස්සේ මෙයා ගමට ආවා. ගමට එනකොට දැන් මෙයා මුළු ගමේම වෛරක්කාරයද නැද්ද? මෙයා මුළු ගමටම වෛර කරනවා. ඇයි එයාට හදවතට එකඟ එයා දන්නවා මෙයා කාටවත් හානියක් කරදරයක් නොකරයි මේ දේ කරගත්තේ. හැබැයි මම තනියම ලස්සනට ජීවත් වෙන්න හදද්දී ගමේ මිනිස්සු මට ඒකට ඉඩ දෙන්නේ නැහැ. කුඩුකාරයා කියලා කිව්වා. එහෙනම් ඇයි මම කුඩු විකුණන්න ඕනේ නැත්තේ? එහෙනම් ඇයි මම කුඩු බිස්නස් කරන්න ඕනේ නැත්තේ? එහෙනම් ඇයි මම කුඩු පාවිච්චි කරන්න ඕනේ නැත්තේ? ගමේ ඉන්න හොඳම කුඩුකාරයෙක් වුණා. ගමටම කුඩු බෙදන කෙනා වුණා. මට තියන්න අද රටේ ඉන්න ගොඩක් අපරාධකාරයෝ තමන් විසින් හැදිච්ච අපරාධකාරයෝ නෙවෙයි සමාජය හදපු අපරාධකාරයෝ. මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්න. තේරෙනවද කියන එක?